හෙලෝ ඔයාලට කොහොමද ලංකාවේ ඉඳන් ගෙන තවත් vlog එකක්. අද මාර්තු 16 වෙනිදා අයියලාගේ අම්මගේ උපන්දිනයේ දවස. ඒ නිසා අපි තීරණය කරා අම්මා කලින්ම දානේ බාරගෙන තිබ්බා පන්සලට ගමේ පන්සලට දහවල් දාණය පිළියෙල කරනවා කියලා. ඉතින් මේ ගිය අවස්ථාවේදී මටත් මේ දාණයට සහභාගී වීමට අවස්ථාව ලැබුණා. අපි මේ පන්සලට යන්න සූදානම් වෙන ගමන් යන මග අතරතුර මේ දැන් මේ පන්සල පිහිටලා තියෙන්නේ මහනුවර මහියංගන මාර්ගයේ කුණ්ඩසාලය පාස් කරලා ටිකක් යනකොට වරාපිටිය හන්දියෙන් හැරලා යන්න තියෙන්නේ. පැහැදිලිව කෙනෙක්ට හොයාගන්න පුළුවන් නරේන්ද්‍ර සිංහ රජ මහා විහාරය කියලා සර්ච් කරලා බැලුවොත්. බලන්නකො මේ පන්සල පිහිටා තියෙන ලස්සන පරිසරය. ඇත්තටම මේ පන්සල ගොඩක් පැරණි මහනුවර යුගයට අයත් පන්සලා. නරේන්ද්‍ර සිංහ රජතුමාගේ කාලයේ නිර්මාණය වුණ පන්සලක් නිසා මේ පන්සල නරේන්ද්‍ර සිංහ රජ මහා විහාරය කියලා නම් කරලා තියෙනවා. මේ විදිහට සදහැසිතින් පිළියෙල කරගත දාණය දානශාලාවට අම්මත් එක්කම අරගෙන ගිහිල්ලා පන්සලේ ඒ උදව්වට හිටපු ඒ දෙදෙනාගේ උදව්ව ඇතුව අපි පිළිවෙලට ඒ දේවල් අස් කරගෙන සකසා ගන්න පුළුවන් වුණා. ඇත්තටම කියන්න ඕනේ මේ පන්සලේ දානශාලාව ඒ හැමදේම හරිම පිළිවෙලට ලස්සනට තිබ්බා. ගියපු ගමන් මටත් හිතුනේ මෙච්චර මේ ලොකු පන්සලක් කියලාත් හරිම පිළිවෙලයි. ඇත්තටම පිළිවෙල කියන දේ හැමතැනදීම තියෙන්න ඕනේ. එතකොට අර දානශාලාවක් කිව්වහම හාමුදුරුවෝ දන් වළඳන ස්ථානය, ඒ වගේම තමයි මිනිස්සු මෙතන ගැවසෙන ස්ථානයක්නේ. ඉතින් හරිම පිළිවෙලයි. මට ඒක දැක ගන්න ලැබුණා. ඒක ගොඩාක් හොඳ දෙයක්. මිනිස්සුන්ටත් එතකොට ආසයි තව තව පන්සල වෙනුවෙන් දේවල් කරන්න මේ වගේ පිළිවෙලට ලස්සනට තියෙනකොට. තමන් විසින්ම මේ විදිහට පිළියෙල කරගත්ත දානයක් සංඝයා වහන්සේලා උදෙසා බුද්ධ රත්නය උදෙසා මේ විදිහට පූජා කරන්න ලැබෙන එක මහඟු පින්කමක්. ඒක අපිට කොයි විදිහට අපි සහභාගී වුණාද, මූල්‍යමය වශයෙන් සහභාගී වුණාද, අපේ දායකත්වයෙන් සහභාගී වුණාද කියන එක නෙමෙයි වටින්නේ. අපේ සදහැ සිතින් මේකට සහභාගී වීමයි. ඉතින් ගොඩාක් සතුටු වුණ දවසක්. අපි බෞද්ධයන් විදිහට මේ වගේ දේවල් වල නිරත වීම ගැන කෙනෙක්ට හිතෙන්න පුළුවන් තමන්ගේ උපන්දිනේ දවසේ මීට වඩා වෙනස් විදිහකට කටයුතු කරන්නත් ඒ එක එක්කෙනාගේ කැමැත්ත අනුව ඒ දේවල් තීරණය කරන්න පුළුවන්. බෞද්ධ විදිහට අපි තීරණය කරා අම්මත් කැමති වුණ නිසා මේ විදිහට දානයක් දීලා ආශිර්වාදය ලබා ගන්න. ආමිස වශයෙන් මෙන්ම ප්‍රතිපත්ති වශයෙන් අපිට දානමය පින්කම් කිරීමේ හැකියාව තියෙනවා. අපි උපයන ආදායමෙන් යම් කොටසක් මේ විදිහට අපේ ආගමික කටයුතු වලටත් යොදව ගන්න පුළුවන් නම් ඒ දේ ලොකු දෙයක් විදිහට මම දකිනවා. සහ අපි දෙදෙනාම ඒ නිසා අපි සෑම කටයුත්තක්ම කරනකොට ඒ දේවලුත් ඒ විදිහට කරන්න කටයුතු කරලා තියෙනවා. දැන් මේ අයියා බුද්ධ පූජාව රැගෙන යනවා පූජා කිරීම සඳහා. බලන්න මේ මහනුවර යුගයේ තියෙන චිත්‍ර ඒවා ගත්තහම අනෙක් යුගයන් වලට සාපේක්ෂව වෙනස්කම් දැක ගන්න පුළුවන්. දන්න කෙනෙක් කියන්න බලන්න මේ මහනුවර යුගයේ තියෙන චිත්‍රවල වෙනස්කම්. මෙම පන්සලට නරේන්ද්‍ර සිංහ රජ මහා විහාරය කියන්නේ නරේන්ද්‍ර සිංහ රජතුමාගේ කාලයේ මේක නිර්මාණය වුණ නිසා. ඒ වගේම තමා මේ විශේෂත්වය වෙන්නේ මේ පන්සලේ තියෙනවා බුදු පිළිම වහන්සේ. මේ බුදු පිළිම වහන්සේ නිර්මාණය කරලා තියෙන්නේ කීර්තිසී රාජසිංහ රජතුමා. කීර්තිසී රාජසිංහ රජතුමා විසින් පරිත්‍යාග කරන ලද්දක් විදිහට එතුමාගේ කාලේ 1754 දී නිර්මාණය කරලා තියෙන්නේ මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ. මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ දකිනකොට ඔයාලට බලාගන්න පුළුවන් සඳුන් දැවයෙන් තමයි මේ බුද්ධ ප්‍රතිමාව නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේම මේ බුද්ධ ප්‍රතිමාව
රන් ආලේ පිතයි. බලන්න මේ වටේ තියෙන චිත්‍ර දිහා. ඒ චිත්‍ර වුණත් මහනුවර යුගයේ අනන්‍යතාවය, සංස්කෘතිය සහ කලාව විදහා දක්වනවා අනෙකුත් යුගයන් වලට සාපේක්ෂව. මේ පන්සලේ තවත් විශේෂ දේවල් තියෙනවා. ඒ තමයි මහනුවර රාජධානිය තමයි අවසාන රාජධානිය වෙන්නේ. එතකොට මේ අවසාන රාජධානියේදී රජමාලිගාව බ්‍රිතාන්‍යයන් විසින් කඩලා නිම කිරීමෙන් පසුව එතන ඉතුරු වුණ රජමාලිගාවේ ඉතුරු වුණ කොටස් වලින් අපි කියනවා ගරා වැටුණු කොටස් සහ වටිනා කියන අවශේෂ වලින් ඉතුරු වුණ දේවල් වලින් තමයි මේ පන්සල නිර්මාණය කරලා තියෙන්නේ. මේ පන්සල වර්තමානයේ වනකොට මාලිගාවේ භාරකර්තයේ යටතේ මල්වත්තු පාර්ශවයෙන් තමයි මේ පන්සල කටයුතු සිදු කරනු ලබන්නේ. දැන් අපි මේ යන්නේ මාලිගාවේ ඉන්න ඇත්රාජයන් දෙන්නෙක් බලන්න. මේ පන්සලේ තමයි ඒ දෙන්නත් ඉන්නේ ගොඩක් වෙලාවට. හැබැයි අපි යන වෙලාවේ මේ දවස්වල හොඳටම ලංකාවට රස්නේ මෙයාලා හොඳට නනා හිටිය. මේ ඇත්රාජයන්ගේ නම කියන්න මට අවසරයි. මෙයාගේ නම තමයි ඉන්දිරාජ. මේ පෙන්නන්නේ පුලතිසි රාජා. මෙයා ටිකක් දඟයි. මේ දෙන්නම මාලිගාවේ පෙරහැරේ ගමන් ගන්නා හස්තිරාජයන් දෙදෙනෙක්. බලන්න මේ පන්සල පිහිටලා තියෙන්නේ මහවැලිගඟ අසබඩ ඉතාම ලස්සන පරිසරයක. මහවැලිගඟ කොමලියේ සිසිල විඳින ගමන් පන්සල ලස්සනට දිස්සෙනවා. ඇත්තටම මහනුවර දිස්ත්‍රික්කයේ තියෙන පෞරාණිකත්වය අතින් ඉහළ තැනක් ගන්න පන්සලක් වගේම සුන්දරත්වය අතිනුත් ඉතාම ලස්සන පන්සලක් රජමහා විහාරයක් කියලා හඳුන්වන්න පුළුවන් කුණ්ඩසාලේ නරේන්ද්‍ර ශ්‍රී රජමහා විහාරය. අපි දන්නවා මේ නරේන්ද්‍ර සිංහ රජතුමා තමා සිංහල රාජධානියේ අවසාන සිංහල රජතුමා. කීර්තිසී රාජසිංහ රජතුමා තමයි මහනුවර යුගයේ අවසානම රජතුමා. ඉතින් මේ රජතුමාලා දෙදෙනාම මේ පන්සල සඳහා දායකත්වය දක්වලා තියෙනවා. මෙන්න මේ පෙන්නන්නේ මහවැලිගඟ ළඟ තියෙන වතුර ඉන්ටේක් එක ගන්න තැන. ඒ වගේම තමා පැරණි මහනුවර මහියංගනයේ තෙරදිනිය පාරත් මෙන්න මේ පෙන්නන තැනින් තමයි පිහිටලා තිබ්බේ. ඊට පස්සේ අපි කුණ්ඩසාලේ අපේ ගමට අයත් වෙන අනෙත් පන්සලටත් ගියා. මේක තමයි බෝධිරුක්ඛාරාමය කියලා කියන්නේ. වර්තමානයේ මේ පන්සලේ වැඩ වාසය කරන්නේ චන්දිම ස්වාමින් වහන්සේ. ඉතින් අපි පන්සල් දෙකමත් එක්ක ඉතාම සමීපව කටයුතු කරන නිසා මේ පන්සලටත් ගිහින් වැඳ පුදාගෙන හාමුදුරුවන් සමග කතා බහක නිරත වුණා. ඔයාලා මොකද හිතන්නේ අද අපේ බ්ලොග් එක ගැන? අපිව බලලා සබ්ස්ක්‍රයිබ් කරන, ෂෙයා කරන හැමෝටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම ඔයාලගේ අදහසත් අපේ වීඩියෝස් වලට එකතු කරන්න පුළුවන්. හැමෝටම සුබ දවසක් වේවා.